හරි දැන් අපිට තියන්නේ අපි දැන් පාඩම් කිහිපයක් මේ වෙනකොට ප්‍රශ්න විදිහට අපි සාකච්ඡා කරලා තිනවා. එතකොට දැන් අපිට අද තියෙන ජීවි රසායනික ශෛලී පදනම කියන පාඩමේ ජීවි ද්‍රව්‍යද මූල ද්‍රව්‍යමය සංයුතිය සහ ජලයේ ගුණ කියන කොටස් ටික අපිට කතා කරන්න තියන්නේ මේ කොටසෙන්. අපි දැන් මේ වීඩියෝ එකෙන් කරන්නේ මේ කොටස. ඉතින් අපි මේකේ මතක් කරගන්න පුළුවන් ඕගලන්ට වැඩක් කරනවා කියලා හිතනවා. දැන් කලින් වීඩියෝ කොටස් දාලා තිනවා. පස්වෙනි පාඩම ඉතුරු කොටස් ටික දාන්න බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එන හැමෝම ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න අර ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න පාඩම් කරන වෙලාවට ආයි මතක් කරගන්න පුළුවන් දෙයක් විදිහට මේ රෙකෝඩින් එක අහන ගමන් ඔයගොල්ලෝ පුළුවන් මතක් කරගන්න බලමු. බලන්න ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මුල් ද්‍රව්‍යමය සංයුතිය යටතේ තමයි පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේ තව එක දෙයක් කියන්න තියෙනවා මේකේදී මොකක් හරි අර වචන වල ප්‍රශ්නයක් හරි මොකක් හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ මෙසේජ් එකක් දාලා තියන්න කමෙන්ට් එකක් දාලා තියන්න මේ වීඩියෝ එකට. මොකද අර මේක අර AI ජෙනරේටඩ් කරලා හදන නිසා සමහරවිට මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මම දැන් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන ගමන් ගියාට නමුත් මෙතනදිත් අර මට සමහර විට කියන්න බැරි තැන්වලදී මොකක් හරි ඔයගලන්ට ටච් වෙලා ඒක ප්‍රශ්නයක් හම්බෙන්න පුළුවන්. අන්න ඒවා ටික සාකච්ඡා කරද්දි මේ ඔයගොල්ලෝ යටින් මොකක් හරි මෙසේජ් එකක් දාලා තියන්න කමෙන්ට් එකක් දාලා තියන්න. හරිද? හරි එහෙනම් අපි බලමු. පෘථිවි කබලයේ ස්වභාවික පවතින මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව කොපමණද කියලා අහලා තිනවා. බලන්න පෘථිවි කබලයේ ඔයගලන්ට මේ ඔයගලන්ට රිසෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් මුල් ද්‍රව්‍ය සංයුතිය ගැන කතා කරන්න තියෙන්නේ. පෘථිවි කබලයේ ස්වභාවික පවතින මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව කොපමණද කියලා අහලා තිනවා. 92ක් ඒ කියන්නේ 92ක් විතර තියෙනවා. මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව ගත්තොත් ඒ පෘථිවි කබලයේ 92ක් විතර තියෙනවා. එතකොට නිරෝගී ජීවිතයක් පවත්වා ගෙන යාම සහ ප්‍රජනනය සඳහා පෘථිවි කබලයේදී මුල් ද්‍රව්‍ය වලින් කොපමණ ප්‍රතිශතයක් අත්‍යවශ්‍ය වේද කියලා අහනවා. එතකොට නිරෝගී ජීවිතයක් පවත්වා ගෙන යාම සහ ප්‍රජනනය සඳහා පෘථිවි කබලයේදී මුල් ද්‍රව්‍ය අතරින් 20ක 25ක ප්‍රමාණයක් තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. එතකොට මිනිසා සහ ශාකයට අත්‍යවශ්‍ය වෙන මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව කොපමණද කියලා අහලා දිනවා. මිනිසාට ගත්තොත් මිනිසාට අවශ්‍ය වෙන මුල් ද්‍රව්‍ය 25ක්, ශාකයට අවශ්‍ය වෙන මුල් ද්‍රව්‍ය 17ක්. ජීව පදාර්ථයෙන් 96ක ප්‍රමාණයක් සෑදී ඇත්තේ කුමන මුල් ද්‍රව්‍ය වලින්ද කියලා අහලා තිනවා. 96ක් හැදිලා තියෙන්නේ කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන ඒවායින් තමයි ජීව පදාර්ථයේ 96ක් පමණ සෑදිලා තියෙන්නේ. ඊළඟට ජීවි ප්‍රශ්නය අහදිනවා ජීවීන්ගේ ස්කන්ධ ඉතිරි 104 බහුලව ඇත්තේ කුමන මුල් ද්‍රව්‍යයන්ද කියලා. ඒතකොට අපිට ගන්න පුළුවන් කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම් සහ සල්ෆර් කියන ටික ගන්න පුළුවන්. ඔයකට උත්තරේ හැටියට ජීව පදාර්ථයේ 96න් ගත්තට පස්සේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන ටික ඉතිරි 104 ගත්තොත් එහෙනම් බහුලව අඩංගු වෙන්නේ කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර් කියන ටික. ඊළඟට 100ට ජීව පදාර්ථයේ 96.3ත් සහ 3.7ක් සංයුතිය සමන්විතන මුල් ද්‍රව්‍ය මොනවද කියලා. 96.3ත් මේ ගත්තොත් අර අපි කියනනේ මහා මූල ද්‍රව්‍ය, සුද්ධ මූල ද්‍රව්‍ය කියලා જાතික. අන්න ඒක 96.3ක් ගත්තොත් එහෙම තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන තමයි 96.3ක් තියෙන්නේ. 3.7ක් තියෙන්නේ කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, සෝඩියම්, ක්ලෝරින්, මැග්නීසියම් සහ අංශු මාත්‍ර මුල් ද්‍රව්‍ය තමයි පවතින්නේ. ඊළඟට අහදින අංශු මාත්‍ර මුල් ද්‍රව්‍ය ලෙස දක්වති මුල් ද්‍රව්‍ය මොනවාද කියලා. බලන්න ඒක දීලා තියෙනවා බෝරොන්, කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්, ෆ්ලෝරින්, අයඩීන්, යකඩ, මොලිබ්ඩනම්, මැංගනීස්, සෙලිනියම්, සිලිකන්, ටින්, වැනේඩියම්, සින්ක් කියලා ඔන්න ඒ අංශු මාත්‍ර මුල් ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්නේ ජලයේ භෞතික ගුණ ගැන කතා කරන්න තියෙන්නේ. භෞතික රසායනික ගුණ ගැන. ජලයේ වැදගත් වීමට හේතු වන ප්‍රධාන කාරණා දෙක සඳහන් කරන්න කියලා තියෙනවා. ජලයේ වැදගත් වෙන්නේ ජීවි සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වෙනවා. ඊට පස්සේ සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයනවා මේ ජලය. ඊට පස්සේ අහලා තියෙනවා ජලාණුවක භෞතික ස්වභාවය කෙසේද කියලා. අහලා තියෙනවා නේද? ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් ජලාණුවක් වන දීලා තියෙනවා. කුඩා ද්‍රව්‍ය කෝණික අණුවක් තමයි මේකේ තියෙන්නේ. කෝණය ගත්තොත් 104.5ක් අංශක 104.5ක කෝණයක් බලා ගන්න පුළුවන්. හරිද? මෙතන බලා ගන්න පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ රිසෝස් එකක් භාවිතා කරන ගමන්. නැත්නම් නෝට් එකක් හරි. ජලාණුවේ ආරෝපණ ව්‍යාප්තිය පවතින්නේ කෙසේද කියලා අහදින ඔක්සිජන් පරමාණු සුළු වශයෙන් ඍණාරෝපිත. ඉතින් ඩෙල්ටා මයිනස් කියලා අපි ගන්න ඩෙල්ටා මයිනස් වන අතර ඍණාරෝපිත වන අතර හයිඩ්‍රජන් පරමාණු සුළු වශයෙන් ධනාරෝපිත වෙනවා. ඩෙල්ටා ප්ලස් කියලා තමයි ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන්. ඔක්සිජන් පරමාණුව ඩෙල්ටා මයිනස්, හයිඩ්‍රජන් පරමාණුව ඩෙල්ටා ප්ලස්. ඊළඟට අහදින ද්‍රව්‍යතාවය යනු කුමක්ද කියලා අහදිනවා. මේවා මේ ස්ට්‍රක්චර්ඩ් වල අහුවෙන ප්‍රශ්නනේ. ද්‍රව්‍යතාවය යනු කුමක්ද? අණුවක් තුළ අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්තිය අපිට කියන්න බෑ ද්‍රව්‍යතාවය කියලා. මෙතින් මෙතන වල බලා ගන්න පුළුවන්. ඊට හයිඩ්‍රජන් බන්ධනය යනු කුමක්ද කියලා අහදී. හයිඩ්‍රජන් බන්ධනය යනු කුමක්ද ගත්තොත් එමේ එක් ජල අණුවක සුළු වශයෙන් ද්‍රව්‍ය හයිඩ්‍රජන් පරමාණු හා යාවද ජල අණුවේ සුළු වශයෙන් ද්‍රව්‍ය ඔක්සිජන් පරමාණු වෙන දුර්වල ආකර්ෂණ වල. මේක ගත්තොත් එක් ජල අණුවක සුළු අවශයෙන් ද්‍රව්‍ය හයිඩ්‍රජන් පරමාණු හා යාවද ජල අණුවේ සුළු වශයෙන් ද්‍රව්‍ය ඔක්සිජන් පරමාණු අතර ඇතිවන දුර්වල ආකර්ෂණ බලය තමයි හයිඩ්‍රජන් බන්ධනය කියන්නේ. ජලයේ ද්‍රව අවස්ථාවේ පවතින විට හයිඩ්‍රජන් බන්ධන ස්වභාවය කුමක්ද කියනවා. ජලයේ ද්‍රව අවස්ථාවේ පවතින විට හයිඩ්‍රජන් බන්ධන ස්වභාවය ගත්තොත් එහෙම ඉතා බංගුර වෙනවා. හයිඩ්‍රජන් බන්ධන සෑදීම, බිඳ වැටීම සහ නැවත සෑදීම ඉතා ඉහළ සංඛ්‍යාතක සිද්ධ වෙනවා. ඊළඟට හදින පෘථිවිය මත ජීව පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන ජලයේ ප්‍රධාන ගුණ හතර මොනවාද කියලා. මේව ගත්තොත් එහෙම සංශක්තිය හැසිරීම, උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීම ඇති හැකියාව, හිමායනී සිදුවන ප්‍රසාරණ ද්‍රාවකයක් ලෙස සාරවණ නිපුණත්වය කියන ඒවා ප්‍රධාන ගුණ හතර විදිහට බලා ගන්න පුළුවන්. දන්නවනේ ටික.
ඊට අහලා තියෙන කෘත්‍යයන් වලට අද ජලයේ ගුණ සංසන්දනාත්මක වගුවක් දීලා තිනවා බලන්න. ජලයේ ගුණ විස්තරයේ සිදුවන ආකාරය නැත්නම් විස්තරයේ සිදුවන ආකාරය. ජීවින්ට ඇති වැදගත්කම උදාහරණ. බලන්න සංශක්තිය හැසිරීම කියන එක ගත්තොත් එහෙම සංශක්තිය කියන්නේ ජල අණු අතර ඇති ආකර්ෂණය අපි කියනවා සංශක්තිය කියලා. ආසක්තිය කියන්නේ ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර ඇතිවන ආකර්ෂණය අපි කියනවා ආසක්තිය කියලා. ඊළඟ පෘෂ්ඨිඝාතතිය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම ජලජ පද්ධතියක් තුල ඉහළ පෘෂ්ඨයේ ජල අණු පහළ පෘෂ්ඨයේ ජල අණු මගින් ආකර්ෂණය කර ජල පටලයක් සෑදීම තමයි අපිට කියන්නේ පෘෂ්ඨිඝාතතිය කියලා. ඊට පස්සේ බලන්න මේක අර ගන්න පුළුවන් වාසි විදිහට බලා ගන්න පුළුවන් පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා මේ ගුණේ නිසා බලන්න මේ සංශක්තිය හැසිරීම නිසා පරිවහන මාධ්‍ය ලෙස ක්‍රියා කරන ශෛලමය ප්‍රෝයම තුලින් ගුරුත්වයට එරෙහිව ජලයේ khනිජ සහ khනිජ ලවණ සහ පෝෂක ද්‍රව්‍ය පරිවහනය කිරීම පරිවහන මාධ්‍යයක් ලෙස සිද්ධ කරනවා. ඊට පස්සේ ජලය හා ජලයේ දිය වූ ද්‍රව්‍ය පරිවහනයේදී ජලාණු සහ සෛල බිත්ති අතර ආසක්තිය ආධාර වෙනවා. ඊළඟට මොකද්ද කුඩා කෘමීන් ගත්ත දිලිස්සන්න වගේ කෘමීන් ගත්තත් එහෙම පොකුණ ඇති ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකියාව මේ කුඩා කෘමීන්ට හැකියාව ලැබෙනවා මේ සංශක්තිය හැසිරීම නිසා. හරිද? මේ විදිහට සංශක්තිය හැසිරීමේ ගුණය අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමේ හැකියාව කියනට ඇති හැකියාව ගත්තොත් එහෙම මේකේ ගත්තොත් එහෙම කරුණු ගත්තොත් උෂ්ණත්වය සුළු වෙනස් වීම මගින් සාපේක්ෂව අධික තාප ප්‍රමාණයක් අවශෝෂණය කිරීම හෝ නිදහස් කිරීමේ හැකියාවක් තියෙන උෂ්ණත්වය ජලයට ඊළඟ අධික විශිෂ්ට තාපයක් තියෙනවා අධික වෛශ්විකරණ තාපයක් මේකේ පිහිටලා තියෙනවා. ඊළඟට බලන්න මේකේ මේ වැදගත්කම ගත්තොත් එහෙම ජීවි පද්ධති වල පද්ධති සහ ජල ස්කන්ධ තුල ජලයේ තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන ඊට පස්සේ ජීවියෙකුගේ දේහ පෘෂ්ඨයේ සිසිල් පෘෂ්ඨයක් ලෙස පවත්වා ගන්නවා. ඒතර ගත්තොත් මිනිස් සමයෙන් දාඩිය කියන්නේ සේදේ වාසවීමෙන් දේහ උෂ්ණත්වය නියත මට්ටම පවත්වා ගැනීම ශාකල උච්ඡේදනය මගේ සූර්යාලෝකය නිසා උද්දික උණුසුම් වීම බැලැක්වීම වගේ දේවල් උෂ්ණත්වය මධ්‍යස්ථ කියන හැකියාවට අපි බලා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න හිමායනයේ සිදුවන ප්‍රසාරණය කියන එක ගත්තොත් එහෙම ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 4ට වඩා අඩු වුණොත් හිමායනයේ සිදුවී හිමායනය වීම ආරම්භ වී අයිස් ඒ කියන්නේ ඝනක කුට්ටි ලෙස අයිස් ඝනක කියලා අපි කියන්නේ කුට්ටි ලෙස හඳුන්වන ස්පටික දැලිසක් සාදනවා. ජලයට සෙන්ටිග්‍රේඩ් අංශක 4ක උපරිම ඝනත්වයක් තියෙනවා. ඊළඟට මේකේ වැදගත්කම ගත්තොත් එimhe ජල ස්කන්ධවල පන්තු පිට පෘෂ්ඨයේ අයිස් පාවෙනවා. ඊට පස්සේ ද්‍රව ප්‍රදේශවල ජල ස්කන්ධ වල සිටින ජීවීන්ට සීත ඍතුවේදී නොනැසී පැවැත්මට හැකියාව ලැබෙනවා. ඊළඟට බලන්න සර්ව නිපුණ ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය කියන එක ගත්තොත් එහෙම ජලයේ ද්‍රවීතාවය නිසා ලැබී ඇති ගුණයක්. ද්‍රවීතාවය කියලා අපි කිව්ව කලින් මෙතනදී අපි සාකච්ඡා කරන ද්‍රවීතාවය අණුවක් තුළ අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්තියම තමයි ද්‍රවීතාවය කියන්නේ. ඒක නිසා ලැබී තියෙන ගුණයක් තමයි ද්‍රාවක ලෙස ඇති සර්ව නිපුණත්වය. ජල අණු එක් ද්‍රාව්‍ය අණු වට කර ඒවා සමග හයිඩ්‍රජන් බන්ධන සාධන ද්‍රාව්‍යතාව අයනික ස්වභාවය මත නොව ද්‍රවීයතාව මත තමයි රඳා පවතින්නේ. මොකද ද්‍රාව්‍යතාව රැඳී පවතින්නේ අයනික ස්වභාවය මත නෙවෙයි ද්‍රවීයතාව මත තමයි රඳා පවතින්නේ. ඊට පස්සේ බලන්න ද්‍රව්‍ය අණු විදිහට උදාහරණ දෙනවා ග්ලූකෝස් නිර්ද්‍රවී අයනික සංයුග විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව්‍ය සහ අයනික කියන දෙකම ගත්තොත් එහෙම ලයිසෝසයිම් යන ඒවා වගේ ඒවා ජලයේදී වෙනවා. ඊළඟට අපිට කාබෝහයිඩ්‍රේට් ගැන තමයි කතා කරන්න ඕනේ. මේ ජලයට සම්බන්ධව තියෙන ප්‍රශ්න ටික සේරම අපි දැන් මේනකොට කතා කරලා ඉවරයි. ඔක්කොම ටික කතා කරලා ඉවරයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රිසෝස් එකත් එක්ක ආයිත් මේ නැවත හැරයක් බලා ගන්නකොට. ඊළඟ බලන්න පෘථිවිය ඇති වඩාත්ම සුලභතම කාබනික සංයෝගය කුමක්ද කියලා අහලා තිනවා. සුලභතම කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය කුමක්ද කියලා අහලා තිනවා. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තමයි ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ. ඊළඟට කාබෝහයිඩ්‍රේට් වල අරන් හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය කුමක්ද කියලා අහලා තිනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අනුපාතය ගත්තොත් එහෙම අහලා තිනවා. ඊට පස්සේ පොදු සූත්‍රය මොකක්ද කියලා අහලා තිනවා. අනුපාතය ගත්තොත් ජලයෙන් දෙක අණු එකට සමාන වෙනවා. ඊට පස්සේ පොදු සූත්‍රය ගත්තොත් එහෙම මොකද්ද කාබන් x H2O y කියලා තමයි කියන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුන මොනවද කියලා අහලා තිනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා ආකාර තුනක් තියෙනවා. ඊට අපි දැන් මොනොසැකරයිඩ් ගැන කතා කරමු. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය කොහමද? එහි කාබන් පරමාණු සංඛ්‍යාව කීයද කියලා. පොදු අණුක සූත්‍රය ගත්තොත් CH2ON කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා වෙනස් වෙනවා. මොනොසැකරයිඩ් වල ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා අහලා තිනවා. සීලු මොනොසැකරයිඩ් ඔක්සිහාරක සීනි වෙනවා. ඒවා ජලයේ ද්‍රාව්‍ය වෙනවා. ස්පටිකාකාරයෙන් පවතිනවා. ජලීය මාධ්‍යවලදී සමහර මොනොසැකරයිඩ් වලලු ආකාරයෙන් තියෙනවා. ඊට පස්සේ කාබන් පරමාණු සංඛ්‍යාව මත මොනොසැකරයිඩ් වර්ගීකරණයේ උදාහරණ සහිතව දක්වන්න කියලා තියෙනවා. බලන්න මෙතන ඔයගලන්ට දීලා තියෙනවා 9 වෙනි පිටුවේ කාබන් 3ක් තියෙනවා අපි කියනවා ට්‍රයෝස කියලා. කාබන් 4ක් තියෙනවා අපි කියනවා ටෙට්‍රෝස කියලා. කාබන් 5ක් තියෙනවා කියනවා අපි පෙන්ටෝස කියලා. කාබන් 6ක් තියෙනවට අපි කියනවා හෙක්සෝස කියලා. කාබන් 3 වට අපි ට්‍රයෝස කිව්වම ඒවට උදාහරණ විදිහට ග්ලිසරයිඩ් හරි ෆොස්ෆෝග්ලිසරයිඩ් යන ට්‍රයෝසල යුත්පන්නයක් කියලා දිනනවා. ෆොස්ෆෝග්ලිසරයිඩ් හයිඩ් කියන්නේ ග්ලිසරයිඩ් හයිඩ් කියන්නේ ට්‍රයෝස් වල යුත්පන්න. ඊට පස්සේ ටෙට්‍රෝස් කියන්නේ එරිත්‍රෝස් වගේ අපිට උදාහරණ විදිහට ගන්නවා. ස්වභාවයෙන් විරලයි මේක වැඩිපුර හම්බෙන්නේ නැහැ. ස්වභාවයෙන් පවතින්නේ විරලයි. පෙන්ටෝස් ගත්තොත් එහෙම උදාහරණ විදිහට රයිබෝස්, ඩියොක්සිරයිබෝස්, රිබියුලෝස්, RUBP කියන්නේ රිබියුලෝස් වල ව්‍යුත්පන්නයක්.
අපිට ඉස්සරහට අපිට ඉස්සරහට අපි දැන් කොටස කතා කරන්නේ ශාකය මේක නෑ රසන් ස්ටේෂන් එකට හම්බෙන අරුබීපි ගැන බලමු ඉස්සරහට හම්බෙනවනේ හය සී කියන එක කාබන් හයක් ගත්තොත් හෙක්සෝස් උදාහරණ විදිහට ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ග්ලැක්ටෝස් අපි නිතරම දකින්න කට්ටිය ආයෙත් එන්නේ හෙක්සෝස් වලට ඊළඟට කාබනල් කාණ්ඩේ කීටෝ ඇල්ඩෝ වර්ගය යනවා මොනොසැකයිඩ් වර්ග කර ඇති ආකාරය සහ උදාහරණ මොනවද කියලා අහලා තිනවා කීටෝ ඇල්ඩෝ කියන්නේ කාබනල් කාණ්ඩේ වර්ගය අනුව ඇල්ඩෝස් කීටෝස් කියලා වර්ග දෙකකට බෙදලා තිනවා ඇල්ඩෝස් වල ග්ලූකෝස් ග්ලැක්ටෝස් ගන්න පුළුවන් කීටෝස් වලට ෆ්‍රක්ටෝස් ගන්න පුළුවන් ඊළඟට අපිට දැන් කතා කරන්නේ ඩයිසැකරයිඩ් යටතේ බලන්න ඩයිසැකරයිඩ් යටතේ ගත්තොත් එහෙම ඩයිසැකරයිඩ් වල ඔන්න මේ පොඩ්ඩක් බලා ගන්න මේ අර ඩයිස්ටර් බන්ධනවල මෝල්ටෝස් හැදෙන ආකාරය සුක්‍රෝස් හැදෙන ආකාරය දීලා තිනවා මේ අර ව්‍යුහය මතක තබා ගන්න අවශ්‍ය කියලා නෑ නමුත් අර පොඩ්ඩක් මතක තියාගන්න න පොඩ්ඩක් අර ඒකේ ස්වභාවය ඊළඟ ඩයිසැකරයිඩයක් කියන කුමක්ද ඒ හැදෙන ආකාරය මොනවද කියලා අහලා තිනවා මේ පැහැදිලි කරන්නලු පිටුරු දිය දෙන මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිටික් බන්ධන වගේ සම්බන්ධ වෙයි සෑදෙන සීනියට අපි කියනවා මොනොසැකරයිඩ් අණු කියලා යාබද මොනොසැකරයිඩ් අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් මගින් ජල අණු අපිට වීමෙන් මෙම බන්ධන සෑදෙනවා. එහිදී එක් මොනොසැකරයිඩ් අණුවක ඇති OH කාණ්ඩයක් යාබද මොනොසැකරයිඩ් අණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණු සමග මෙම ජල අණුව සාදනවා. ඊළඟට අහදින ඩයිසැකරයිඩ් සෑදෙන සංගණන සමීකරණ මේ ඔයගොල්ලන්ගේ සමීකරණ ටික දීලා තියෙනවා. මේ අර මේ කොටුවක් දාලා තියෙන සංගණනය වෙන කියන එක මෙතන අර මෙතන කොටසේ මේක දීලා තිනවා හරියට බලා ගන්න පුළුවන්. එතනත් පොඩ්ඩක් බලා ගන්න. එහෙම බලන්න ග්ලූකෝස් ගත්තොත් එහෙම මේ මොල්ටෝස් හැදෙන හැටි ගත්තොත් එහෙම ග්ලූකෝස් දැන් ග්ලූකෝස් හැදෙනවා මොල්ටෝස් දැන් ජලය H2O. ඊටසේ සුක්‍රෝස් කියන එක ගත්තොත් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන දෙක එකතු වෙලා සංගරණය වෙලා හැදෙනවා සුක්‍රෝස් දැන් H2O. ග්ලූකෝස් දැන් ගැලැක්ටෝස් එකතු වෙලා හැදෙනවා සංගරණයකින් ලැක්ටෝස් H2O. මොල්ටෝස් ලැක්ටෝස් සුක්‍රෝස් and ඩයිසැකරයිඩ් වල ඔක්සිහාරක ස්වභාවය කුමක්ද කියලා අහලා තියෙනවා. මොල්ටෝස් ලැක්ටෝස් සුක්‍රෝස් and ඩයිසැකරයිඩ් ඔක්සිහාරක ස්වභාවය ගත්තොත් එහෙම මොල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරක සීනි සුක්‍රෝස් කියන එක ගත්තොත් එහෙම නිරොක්සිහාරක සීනි විතර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මේකත් හරි. එන්න පොලිසැකරයිඩ් ගැන කතා කරන්න තියෙනවා. පොලිසැකරයිඩ් ස්වභාවය සහ ලක්ෂණ මොනවද කියලා අහලා තියෙනවා. පොලිසැකරයිඩ් මහා අණුසා ජෛව බහුවවයක මොනොසැකරයිඩ් උප එකක 100 ගණනක සිට දහස් ගණනකින් සෑදිලා තියෙනවා. ඒ ස්පටිකීකරණය නොවෙන්නේ නැහැ. ජලය ද්‍රව්‍යයි සීනියස සලකන්නේත් නැහැ. නොසලකයි. ඉටු කන කෘත්‍ය අනුව පොලිසැකරයිඩ් වර්ග කර ඇති ආකාර සහ ඒවට අයත් උදාහරණ මොනවද කියලා අහලා තියෙනවා. සංචිත සහ ව්‍යුහමය කියලා ආකාර දෙකකට කෘත්‍යමය වශයෙන් බෙදලා තිනවා. සංචිතය පිස්ටේ ග්ලයිකෝජන් ගන්න පුළුවන්. ව්‍යුහමයට පෙලියෝස් හෙමිසෙලියෝස් පෙක්ටින් කියන තුන ගන්න පුළුවන්. එන පොලිසැකරයිඩ් නිර්මාණය වී ඇති ආකාරය ඊට පස්සේ ශාකණීය වූ පදනමක් තියෙන රේඛීය ශාකනය කියලා. අන්නේ පදනම් කරගෙන වර්ග කර ඇති ආකාරය කියන්නලු දක්වන්නලු රේඛීය ආකාර ශාකනීය වූ ආකාර කියලා දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. රේඛීය ආකාරයට අපිට ගන්න පුළුවන් සෙලියෝස් ඇමයිලෝස් ශාකනීය වූ ආකාරය ග්ලයිකෝජන් ඇමයිලෝපෙක්ටින් හිමිසෙලියෝස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වෙන ප්‍රධාන පොලිසැකරයිඩ් වගේ තැනුම් මේක සහ කෘත්‍ය වගුවක් ඔන්න දීලා තියෙනවා බලන්න. ඔයාලා එකෙත් ඒක තියෙනවා ඒක තියෙනවා බලා ගන්න පුළුවන්. පොලිසැකරයිඩ් වල තැනුම් එක ගත්තොත් ග්ලූකෝස් ශාක වල සංචිත වෙලා තිනවා. ග්ලයිකෝජන් ගත්තොත් ග්ලූකෝස් විදිහට සත්වයන් තුල සහ දිවීර වල සංචිත වෙලා තිනවා. ඊට සෙලියුලෝස් ගත්තොත් එහෙම සෙලියුලෝස් මොනවාද ග්ලූකෝස් දිහටම ඒක සැනුම් මේකක හැදිලා ඉන්නේ ග්ලූකෝස් කෘත්‍ය සෛල බිත්ති සංඝටකයක් විදිහට බලා ගන්න පුළුවන්. ඉනියුලින් ගත්තොත් තැනුම් මේකක ෆ්‍රක්ටෝස් දේලියා කාන්දල සංචිත වෙලා තිනවා. ඊට පස්සේ පෙක්ටින් ගත්තොත් ගැලැක්ටෝනියුරෝනික් අම්ලය ඒක තමයි අකුර වැඩි ගැලැක්ටෝනියුරෝනික් අම්ලය ගත්තොත් එහෙම ගැලැක්ටෝනියුරෝනික් ඇසිඩ් ගත්තොත් එහෙම ඒකෙන් තමයි හැදිලා තියෙන්නේ මේ තැනුම් මේකගේ ශාක සෛල බිත්තිය මද සූස්තර සංඝටකයක් විදිහට බලා ගන්න පුළුවන්. හිමිසෙලියුලෝස් ගත්තොත් එහෙම හැදිලා තියෙන තැනුම් මේකේ පෙන්ටෝස් වලින් ඒක ගත්තොත් එහෙම කෘත්‍ය විදියට ශාක සෛල බිත්තිය වල සංඝටකයක් විදිහට බලා ගන්න පුළුවන්. කයිටින් ගත්තොත් මේක තමයි නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩ් මේ තියෙන අඩංගු නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩ් කයිටින් කියන්නේ ග්ලූකෝසමින් වලින් තමයි හැදිලා තියෙන තැනුම් මේකක ඒ විදිහට දිලිත සහ සෛල බිත්ති සහ ආත්‍රපෝඩාංග පිටසැකිල්ලේ සංඝටකයක් විදිහට මේක බලා ගන්න පුළුවන්. ඔන්න විදිහට ඒක බලා ගන්න පුළුවන්. බලන්න කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයට අපි හදලා තියෙන එක මොනොසැකරයිඩ් වල කෘත්‍යයන් මොනවද කියලා අහලා ශක්ති ප්‍රභාවයක් ලෙස භාවිතා කරනවා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් තැනුම් මේකක ලෙස මොල්ටෝස් සුක්‍රෝස් වැනි ඩයිසැකරයිඩ් සහ පිස්ටේ ග්ලයිකෝජන් වැනි පොලිසැකරයිඩ් වගේ ඒවට මේක මොකද්ද තැනුම් මේකක ලෙස භාවිතා කරනවා ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල. නියුක්ලියෝටයිඩ් වල සංඝටක ලෙස DNA RNA වගේ වේ නියුක්ලියෝටයිඩ් වල සංඝටක විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඩයිසැකරයිඩ් වල කෘත්‍යයන් මොනවද කියලා අහලා තිනවා. ඩයිසැකරයිඩ් කෘත්‍යයන් විදිහට ලැක්ටෝස් තියෙනවා කිරි වල සංචිත සීන් ලෙස තියෙනවා මේ මොනවාද ලැක්ටෝස් ඊට පස්සේ සුක්‍රෝස් ගත්ත ෆ්ලෝයම තුල පරිවහණය සහ උක්ජුසේ සංචිත සීනි ලෙස තියෙන්නේ මේ සුක්‍රෝස් සීනි. ඊළඟට අහදින සංචිත පොලිසැකරයිඩ් කෘත්‍යයන් සහ ගබඩාවන ස්ථාන මොනවද කියලා. සංචිත පොලිසැකරයිඩ් කෘත්‍යයන් සහ ගබඩාවන ස්ථාන ගත්තොත් එම ශාක සහ හරිත ඇල්ගී තුල ඒ කියන්නේ ක්ලෝරොෆයිට්ස්
කියලා අපි කියන්නේ ඇල්ගී තුල පිෂ්ඨය මගින් ශාක්තික ප්‍රභවයක් ලෙස ග්ලූකෝස් ගබඩා කරනවා. සත්වයන් සහ දිලීර තුර ග්ලයිකෝජන් මගින් ශක්ති ප්‍රභවයක් ලෙස ග්ලූකෝස් ගබඩා කරනවා. ඊට පස්සේ ඩේලියා ආකාන්ත තුල ඉනියුලින් මගින් ශක්ති ප්‍රභවයක් ලෙස ෆ්‍රක්ටෝස් ගබඩා කරනවා. ওই විදිහට ෆ්‍රක්ටෝස් සංචිත පොලිසැකරයිඩ් වල කෘත්‍යයන් සහ ගබඩා වන ස්ථාන බලා ගන්න පුළුවන්. බලන්න ගෲප් ශාකසාරිත ඇල්ගී තුල පිෂ්ඨය මගින් ශක්ති ප්‍රභවයක් ලෙස ග්ලූකෝස් ගබඩා කරනවා. සත්වයන් සහ දිලීර තුල ග්ලයිකෝජන් මගින් ශක්ති ප්‍රභවයක් ලෙස ග්ලූකෝස් ගබඩා කරනවා. ඊට පස්සේ ඩේලියා ආකාන්ත තුල ඉනියුලින් මගින් ශක්ති ප්‍රභවයක් ලෙස ෆ්‍රක්ටෝස් භාවිතා කරනවා. මේ ගබඩා කරනවා. ඊළඟට අහලා තියෙන ව්‍යුහමය පොලිසැකරයිඩ් කෘත්‍යයන් සහ ඒවා පිටින ස්ථාන මොනවද කියලා. ශාක සහ හරිත ඇල්ගී ක්ලෝරොෆයිට්ස් සෛල බිත්තිය ගත්තොත් එimhe සෙලියුලෝස් තමයි තියෙන්නේ. ශාක පටකවල මැද සූත්‍රයේ තියෙනවා මොනවාද පෙක්ටින් ශාක සෛල බිත්තියේ හෙමිසිලියෝස් තියෙනවා. ප්‍රාග්නස්ටික සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් තියෙනවා. දීර්ඝ සෛල බිත්තිය සහ ආත්‍රෝඩාංග පිටසැකිල්ල අපිට බලා ගන්න ඕන කයිටින්. ඊළඟට අපිට තියෙන ලිපිඩ ගැන කතා කරන්න. ලිපිඩ වල සාමාන්‍ය ලක්ෂණ සහ මුල් ද්‍රව්‍ය සංයුතිය කුමක්ද කියලා අහලා තිනවා. ජල බීතික අණුසහිත විවිධාකාර වූ කාණ්ඩයක් තමයි මේ මොනවාද ලිපිඩ කියන්නේ. ඊට පස්සේ විශාල ජෛවික අණු වද බහු අවයක. උද බහු අවයක හෝ මහා අණු ලෙස සලකන්නේ නැහැ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් සෑදී ඇත. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය ජලයට වගේ නෙවෙයි දෙක අණු එක වෙන්නේ නැහැ. සාපේක්ෂව හයිඩ්‍රජන් වැඩිපුර තියෙනවා. ජෛව ලෙස වැදගත් වන ලිපිඩ වර්ග තුන මොනවද කියලා අහලා තිනවා. මේද ෆොස්ෆොරිඩ් සහ ස්ටෙරොයිඩ් තමයි ජෛවීය ලෙස වැදගත් වෙන මොකක්ද ලිපිඩ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට හදින මේද නැත්තම් ට්‍රයි ඇසයි ග්ලිසරෝල් කියන එක හැදද්දි මේ සෑදී ඇත්තේ මොන වෙන්ද කියලා ඔය අතන හැත්තේ ඊළඟට ග්ලිසරෝල් සහ මේද අම්ල වල ව්‍යුහය කුමක්ද කියලා අහලා තිනවා. මේද අම්ල සහ ග්ලිසරෝල් වලින් තමයි මේක තැනිලා තියෙන්නේ. ග්ලිසරෝල් ගත්තොත් එහෙම ග්ලිසරෝල් සහ මේද අම්ල ව්‍යුහය කුමක්ද කියලා අහලා තිනවා. ග්ලිසරෝල් ගත්තොත් එහෙම ඇල්කොහොල් කාණ්ඩයට අයත් වෙනවා. ඊට පස්සේ කාබන් පරමාණු 3ක් අඩංගු වෙන අතර එක් කාබන් පරමාණුවට තනි OH කාණ්ඩය බැගින් දරනවා. ඊට පස්සේ මේද අම්ල ගත්තොත් එහෙම එක් කෙලවර කාබොක්සිල් කාණ්ඩයක් සහිත දිග කාබන් සැකිල්ලක් කාබන් 16 ඉඳලා 18ක් වගේ එනකන් තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕන. ඇති මතක තියාගන්න පොඩ්ඩක් නිකන් මතක තියාගන්න. ඇති හයිඩ්‍රෝකාබන් 10 වෙනවා. මේකේ මේද අම්ල ගත්තොත් එක් කෙලවර කාබොක්සිල් කාණ්ඩයක් සහිත දිග කාබන් සැකිල්ලක් ඇති හයිඩ්‍රෝකාබන් 10 තමයි මේද අම්ල කියන්නේ. ඊළඟට ට්‍රයිඇසයිල් ග්ලිසරෝල් සෑදෙන ආකාරය පැහැදිලි කරන්න කියලා කියනවා. ග්ලිසරෝල් අණුව ඇති එක් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට මේද අම්ල එස්ටර් බන්ධන මගින් බැඳේ. මගින් සෑදෙන මේද අණුව ට්‍රයිඇසයිල් ග්ලිසරෝල් ලෙස හැඳින්වේ. ට්‍රයිඇසයිල් ග්ලිසරෝල් කියන එකත් මතක තියාගන්න ඕන. මේද අම්ල වල හයිඩ්‍රෝකාබන් දාමේ ස්වභාවය පදනම් කර මේද වර්ග කර ඇති ආකාරය සහ ඒවායේ ලක්ෂණ මොනවද කියලා අහදිනවා. මේද අම්ල වල හයිඩ්‍රෝකාබන් දාමේ ස්වභාවය පදනම් කරන මේද වර්ග කර ඇති ආකාරය සහ ඒවායේ ලක්ෂණ මොනවද කියලා අහදිනවා. සන්තෘප්ත මේද සංතෘප්ත මේද කියලා ආකාර දෙකක් තියෙනවා අපිට මතකයි. සන්තෘප්ත මේද ගත්තොත් එහෙම නායුඩට ගියා චුට්ටක් පෝස් කරන්න හරි කමන හරි බලමු. සන්තෘප්ත මේද කියන එක ගත්තොත් සන්තෘප්ත මේද අම්ල වලින් සෑදුන මේදේ තමයි මේ සන්තෘප්ත මේද කියන්නේ. සන්තෘප්ත මේද අම්ල වලින් තමයි සෑදිලා තියෙන මේදේ. ද්විත්ව බන්ධන කිසිවක් නැති හයිඩ්‍රෝකාබන් සහිත මේද අම්ල මේවා සාමාන්‍යයෙන් සත්ව මේද මේ වර්ගයට බොහෝ විට අයත් වෙනවා. බොහෝ විට මේවා කාමර උෂ්ණත්වයේ තියෙන ඝන විදියට බටර් වගේ ඒවා ගත්තොත් එහෙම තියෙන ඝන විදියටනේ කාමර උෂ්ණත්වයේ ඝන ලෙස තමයි පවතින්නේ. ඊට පස්සේ අසන්තෘප්ත මේද කියන එක ගත්තොත් එහෙම අසන්තෘප්ත මේද අම්ල වලින් සෑදුණු මේද අසන්තෘප්ත අම්ල මේද අම්ල වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් ඇති හයිඩ්‍රෝකාබන් දාම සහිත මේද අම්ල මේවා සාමාන්‍ය ශාකවල පවතින මේද මේ වර්ගයට අයත් වෙනවා. බොහෝ මීට මේවා කාබන් උෂ්ණත්වයේ ද්‍රව තත්ත්වයේ පවතිනවා. උදාහරණයක් එළූ තෙල් වගේ ඒවා ද්‍රව තත්ත්වයේ තමයි පවතින්නේ. ඊට පස්සේ අහනවා ද්විත්ව බන්ධනයේ ස්වභාවය පදනම් කරන අසන්තෘප්ත මේද වර්ග කර ඇති ආකාරය කවරේද? අපි දන්නවා සිස් අසන්තෘප්ත මේද සහ ශ්‍රාන්ස අසන්තෘප්ත මේද කියලා අසන්තෘප්ත මේදේ වර්ග කරලා තියෙනවා. දමන බිත්ති ඝන වීම ඇතරොස්ක්ලෙරොසිස් කියලා අපි හඳුන්වන්නේ සඳහා දායක වන කුමන මේද වර්ග අධික පරිභෝජනය කිරීමෙන්ද කියලා අහලා තියෙනවා. බලන්න උත්තරය දීලා තියෙනවා සම්තෘප්ත මේද සහ ට්‍රාන්ස් අසන්තෘප්ත මේද අධික ලෙස පරිභෝජන. අන්න ඒතර පොඩක් පැටලෙන තැන සම්තෘප්ත මේද සහ ට්‍රාන්ස් අසන්තෘප්ත මේද. සිස් නෙවෙයි ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය අධික ලෙස පරිභෝජනය කිරීමෙන් තමයි ඇතරොස්ක්ලෙරොසිස් තත්ත්වය ඇති වෙන්නේ. එන පොස්පොලිපිඩල ව්‍යුහය සහ සංයුතිය කෙසේද ඒවා ඇති ආරෝපණය කුමක්ද කියලා අහලා තියෙනවා. සෛල පටවල ප්‍රධාන සංඝටකයක් මේක මේ පොස්පොලිපිඩ වල ගත්තොත් එහෙම එක් ග්ලිසරෝල් අණුවකට මේ අම්ල අණු දෙකක් සහ ෆොස්ෆේට් කාණ්ඩයක් සම්බන්ධ වෙලා සෑදිලා තිනවා. මේ ගද්ද පොස්පොලිපිඩ වල ව්‍යුහය ගත්තොත් එහෙම මෙතන මෙන්න පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. අතන ඔයගලන්ගේ විස්තරෙත් බලා ගන්න පුළුවන්. ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වී ඒවා සෑදී ඇත. ෆොස්ෆේට් කාණ්ඩය මගින් පොස්පොලිපිඩ අණු වල ඍණ විද්‍යුත් ආරෝපණයක් ලබා දෙනවා.
අමතර ද්‍රවීය අණුවක් හෝ කුඩා ආරෝපිත අණුවක්ද ෆොස්ෆේට් කාණ්ඩයට බැඳිලා තියෙනවා. උදාහරණයක් විදිහට අපිට කෝලින් බලා ගන්න පුළුවන් ෆොස්ෆොලිපිඩ උදාහරණයක් විදිහට ෆොස්ෆොලිපිඩ වල අන්ත දෙකක් අන්ත දෙක හැසිරීම කුමක්ද කියලා හරියන. ෆොස්ෆොලිපිඩ වල අන්ත දෙක හැසිරීම කියන එක ගත්තොත් එහෙනම් හයිඩ්‍රෝකාබන් වර්ග සහ ෆොස්ෆේට් කාණ්ඩය සහ ඒට සම්බන්ධ වී තියෙන අණු. නැත්නම් අපි කියනවා හිස කියලා. ඒ කොටස් දෙකක් තියෙනවා. කොටස් අපි කියන වර්ගයේ හිස කියලා කොටස් දෙකක් තියෙනවනේ ෆොස්ෆොලිපිඩ වල. හයිඩ්‍රෝකාබන් වර්ගය ගත්තොත් ජල බීතිකයි, ෆොස්ෆේට් කාණ්ඩය ගත්තොත් ෆොස්ෆේට් සහයට සම්බන්ධ වී අණු ගත්තොත් හිස කොටස ගත්තොත් ජල කාමිතිය තමයි බලා ගන්න පුළුවන්. ඊළඟට හදින ලිපිඩ වල කෘත්‍යයන් මොනවද කියලා ආහාර විතර දිරන දියන ආහාර ශක්ති ප්‍රබලයක් ලෙස සංචිත කරන ට්‍රයිග්ලිසරයිඩ් වෙන මේද සහ තෙල් වගේ දේවල්. ඊට පස්සේ ප්ලාස්මා පටලයේ තරල මේස බය පවත්වා ගන්න ෆොස්ෆොලිපිඩ කොලෙස්ටරෝල් වගේ දේවල්. දේහය තුල පරිගහන සංඥාන ලෙස ක්‍රියා කරන උදාහරණයක් විදිහට හෝමෝන, සත්ව සෛල පටලයේ සංඝටකයක් ලෙස ක්‍රියා කරන කොලෙස්ටරෝල්. අපි ඉස්සරට කතා කරන්න පුළුවන් සෛල පටලය ඒව ගැන අපි කතා කරනවා ප්ලාස්මා පටලයම ගැන ඉස්සරට එක බලා ගන්න පුළුවන්. බලන්න ආයේ දීලා තියෙනවා Q1 එක ප්‍රෝටීන වලට අදාළ ප්‍රෝටීන සෑදියත් එක්ක කුමන එකක වලින්ද ප්‍රෝටීන් සෑදීමේ සහභාගී වෙන ඇමයිනෝ අම්ල සංඛ්‍යාව සහ මූල ද්‍රව්‍ය සංයුතිය කෙසේද කියලා. දැන් ප්‍රෝටීන ගැන කතා කරන්නේ 100න් අහගෙන ඉන්න. ප්‍රෝටීන් සෑදියත් එක්ක කුමන එකක වලින්ද ප්‍රෝටීන් සෑදීම සහභාගී වෙන ඇමයිනෝ අම්ල සංඛ්‍යාව සහ මූල ද්‍රව්‍ය සංයුතිය ඔන්න දැන් බලමු. ඇමයිනෝ අම්ල වලින් තමයි මේක සෑදිලා තියෙන්නේ. සහභාගී වෙන ඇමයිනෝ අම්ල අණු සංඛ්‍යාව ගත්තොත් 20ක් විතර සහභාගී වෙනවා. මූල ද්‍රව්‍ය සංයුතිය ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් කියන ටික අඩංගු පහ අඩංගු වෙනවා. ඇමයිනෝ අම්ලයක අසමමිති කාබන් පරමාණුවක් නැමැති එකම අමයිනෝ අම්ල අම්ලය කොහොමද? ඇමයිනෝ අම්ලයක අසමතික කාබන් පරමාණු මෙතන ඔයගලන්ට පේන මෙතන අසමමිතික කාබන් පරමාණුවක් තියෙනවනේ. අන්න ඒ වගේ එකක්. හයිඩ්‍රල් කාබන් එකක් මොකද්ද? නැමැති එකම අමයිනෝ අම්ල කාණ්ඩය තමයි ග්ලයිසින් කියලා අපිට බලා ගන්න පුළුවන්. සෑම අමයිනෝ අම්ල අණුවක්ම සමන්විත වන කාණ්ඩ මොනවද කියලා හදින අමයිනෝ කාණ්ඩයක්, කාබොක්සිල් කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක් සහ ඇල්කිල් කාණ්ඩයක් වන ආර් සංකේතයක්. ඊපස්සේ සංකේතය දක්වන විචල්්‍ය කාණ්ඩයක් කියන අපි එකට කියනවා අංශදාමයක් කියලා. ඒක සමන්විත වෙනවා ග්ලයිසින් වල විතරක් R වෙනුවට H පරමාණුවක් තියෙනවා. ඒක තමයි එතන අර වෙනස බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒකනේ අර මේකම ඇමයිනෝ අම්ලයක කසමිතික කාබන් පරමාණු නෙමෙයි එකම ඇමයිනෝ අම්ලය දාර හැම එකෙම HH තියෙනවනේ. දැන් මෙතන R වෙනුවට තියෙන්නේ එතනත් H එකයි. එතකොට ඒක හයිඩ්‍රල් කාබන් එකක් වෙන්න බෑනේ. ඒතර සමීතික නෙවෙයි නේද? බලා ගන්න පුළුවන්. ඇමයිනෝ අම්ලයක පිටකොන්දේ යන කුමක්ද කියලා හදිනවා අංශදාමය හැර ඇමයිනෝ අම්ලයක ඇති අනෙක් කාණ්ඩය තමයි අංශදාමය කියන්නේ. මේ පිටකොන්ද කියලා බෑක්බෝන් එක කියන්නේ අංශදාමය හැර ඇමයිනෝ අම්ලයක ඇති අනෙක් කාණ්ඩය. මේකට හයිඩ්‍රජන් පරමාණු අන්තර්ගත වෙනවා. ඇමයිනෝ අම්ල උභයගුණී වීම ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද කියලා හඳුන්වනවා. ඇමයිනෝ අම්ල උභයගුණී ලෙස හැඳින්වීමට හේතුව තමයි ඇමයිනෝ කාණ්ඩෙට ඇම්ෆොටික් කියලා කියන ඇම්ෆොටරික් කියනවා. ඇමයිනෝ කාණ්ඩයට ශාරීරික ස්වභාවයක් ඇති අතර කාබොක්සිල් කාණ්ඩයට ආම්ලික ස්වභාවයක් ඇත. එම ලක්ෂණ දෙකම එකම අණුවක ඇති විට අපි කියන උභයගුණී අණුවක් කියලා කියන මොකද්ද? ආම්ලික ස්වභාවයයි බාෂ්මික ස්වභාවය එකම අණුවක තියෙනකොට අපි කියනවා ඒ අණුවට උභයගුණී අණුවක් කියලා. එක මතක තියාගන්න ඕන. එන පෙප්ටයිඩ් බන්ධනය සෑදෙන ආකාරය පැහැදිලි කරන්නලු ඇමයිනෝ අම්ල දෙකක් අතර සංගන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා එම ඇමයිනෝ අණු දෙකම මගින් ජල අණුවන් නිදහස් කරමින් සෑදෙන බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ් බන්ධනයක්. මොකද පෙප්ටයිඩ් බන්ධනයක් කියන්නේ ඇමයිනෝ අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා එම ඇමයිනෝ අණු දෙකම මගින් ජල අණුවන් නිදහස් කරමින් සෑදෙන බන්ධනයට කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. ඉතින් ප්‍රෝටීන් වල ව්‍යුහ මට්ටම් හතර මොනවද කියලා හදින ප්‍රාථමික, ද්විතීක, තෘතීක, චතුර්ථක කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න ප්‍රෝටීන් වල ව්‍යුහ මට්ටම් වල ලක්ෂණ සහ උදාහරණ මොනවද කියලා අහලා තියෙනවා. ප්‍රාථමික ව්‍යුහය ගත්තොත් එහෙම පෙප්ටයිඩ් බන්ධන වගේ පෙප්ටයිඩ් බන්ධන වගේ සම්බන්ධ වීම රේඛීය සකස් වූ ඇමයිනෝ අම්ල වල අණුපිලක් විදිහට ප්‍රාථමික ව්‍යුහය බලා ගන්න පුළුවන්. ද්විතීක ව්‍යුහය ගත්තොත් එහෙම එකම පොලිපෙප්ටයිඩ් දාමයක පිටකොන්දේදී ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහය තැනි ඇති තනි පොලිපෙප්ටයිඩ් දාමයේ දඟර ගැසීම. අර පළවෙනි එක හැදිලා තියෙන තනි රේඛීය එක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහය තැනි ඇති පොලිපෙප්ටයිඩ් දාමය දඟර ගැසීමෙන් සහ නැමීමෙන් සාදනවා මේ ද්විතීක ව්‍යුහය. බීටා රැලිතල හෝ ඇල්ෆා හෙලික්ස් වෙන්න පුළුවන්. ඇල්ෆා හෙලික්ස් විදිහට අපි උදාහරණ බලා ගන්න පුළුවන් කෙරටින් බීටා රැලිතල ආකාරයට මකුළු වගේ සිලික් තන්තු බලා ගන්න පුළුවන්. තෘතීක ව්‍යුහය ගත්තොත් එහෙම ඇමයිනෝ අම්ල වල අංශදාම කියන ආර කාණ්ඩය අතර ඇති අන්තර්ග හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, අයනික බන්ධන, වැන්ඩ වාල් අන්තර්ක්‍රියා, ජල වීතික අන්තර්ක්‍රියා වගේ දේවල් නිසා ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමයේ පුළුල් නැමීමෙන් සහ එතීමෙන් නැතිවන නිශ්චිත සුසංහිත අනන්‍යෝකෘත්තමය සහ ත්‍රිමාන හැඩයට අපි කියනවා තෘතීක ව්‍යුහය කියලා. මේ උදාහරණෙට බොහෝ එන්සයිම, මයොග්ලොබින්, නිවිල්බියුමින්, ඇල්බියුමින් වගේ ඒවා බලා ගන්න පුළුවන්.
චතුර්ථ ව්‍යුහය කියන එක ගත්තොත් මේ කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සෑදීමට පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක් එක් වෙනවා. එහි ඇති එකිනෙකට වෙන් වූ දාම් ප්‍රෝටීන උපයෝගක ලෙස හැඳින්වෙනවා. ඊට පස්සේ අන්තර් අණුක අන්තක් අණුක අන්තර් ක්‍රියා මගින් ඒවා එකිනෙක බැඳ තබා ගැනීම සිද්ධ කරනවා. ඒ උදාහරණ විදිහට හිමොග්ලොබින් කොලජන් වගේ දේවල් බලා ගන්න පුළුවන්. බලන්න ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා ප්‍රෝටීන් වල දුස්වාභාවිකරණය යනු කුමක්ද? ඩිනේටුරේෂන් කියන්නේ මොකක්ද කියලා අහද්දී ඩිනේටුරේෂන් කියන්නේ මොකක්ද? ඩිනේටුරේෂන් කියන්නේ මොකක්ද? යනු කුමක්ද? ඒට බලපාන කාරක මොනවාද කියලා. ඔන්න උත්තරේ දීලා තියෙනවා. අර්ථ දැක්වීමක් දීලා තියෙනවා. ප්‍රෝටීන එක ඇති දුර්වල රසායනික බන්ධන සහ අන්තර්ක්‍රියා වෙනස් වීමෙන් ප්‍රෝටීන් එක විශිෂ්ට රසායනික ත්‍රිමාණ හැඩේ නැතිවීම අපි කියනවා ප්‍රෝටීන දුස්වාභාවිකරණය වෙනවයි කියලා. බලපාන කාරක විදිහට බලාගන්න පුළුවන් ඉහළ උෂ්ණතය සහ අධිශක්ති විකිරණ ප්‍රබල අම්ල බස්ම සහ අධික ලවණ සාන්ද්‍රණ බැරලෝහ කාවනික ද්‍රාවක සහ ශාලක වගේ දේවල් නිසා අපිට බලාගන්න පුළුවන් බලපාන කාරක විදිහට. ඊයන බලන්න ප්‍රෝටීන් වල කෘත්‍ය සහ කෘත්‍ය වගුවක් අපිට දීලා තියෙනවානේ. බලමු එක. මෙතන තිබ්බයි. එකක් දාගමු ඒතකොට ලේසි. බලන්න ප්‍රෝටීන වර්ගයක උත්ප්‍රේරක විදිහට ක්‍රියාත්මක කරන පෙප්සින් ඇමයිලෝස් වගේ උත්ප්‍රේරක විදිහට ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ ව්‍යුහමේව ගත්තොත් එහෙම කෙරටින් කොලජන් වගේ ඒවා ගත්තොත් එහෙම වියලීම වළක්වනවා. එතන අර දෙක පටලලා තියෙනවා. ඔන්න පොඩ්ඩක් ඒක බලා ගන්න අපි මේ එතනින් බලමු. ඔව් ඒ දෙක පටලලා කියන්නේ අර දෙකම එකට දාන මේක මතක තියාගන්න. දැන් මෙතන අපේ මේ සටහනේ නම් ඒක පටලලා කියන්නේ එක කොටේ ලියලා. බලන්න ව්‍යුහමේව ගත්තොත් කෙරටින් වලින් ඉන්න වියලීම වැළැක්වීම අර සමේ අපි කියනවා තියෙනවා කියලා. මේ සමේ නෙවෙයි කොණ්ඩේ වගේ ඒවේ තියෙනවනේ කෙරටින් අපි දාන්නේ චැම්පූල් වලින් එහෙම පරිස්සම් වෙන්නේ දාද්දි ඒ වගේ දේවල්. කොලජන් ගත්තොත් එහෙම කොලජන් අපි ඉස්සර කතා කරන්නේ අර මේ පස්වෙනි පාඩම කතා කරද්දි කොලජන් වලින් මොකද වෙන්නේ ශක්තිමත් බව සහ සම්දානය ලබා දීම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න සංචිතය විදිහට මෙතන මම පොඩ්ඩක් පල්ලෙහාට කරොත් ඒක වෙනස් වෙද්ද නැහැ. බලමු. හිම මම මෙතන ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ මේ රිසෝස් එකේ උඩ මේ වගුව පොඩ්ඩක් බලා ගන්න අර මෙතන පිටුවේ තියෙන එක. එතකොට බලන්න සංචිතය විදිහට ගත්තොත් OL බියුමින් ගත්තොත් එහෙනම් බිත්තර වල සංචිත ප්‍රෝටීන් විදිහට තමයි OL මේ මොනවාද OL බියුමින් කියන්නේ කේසින් ගත්තොත් කිරි වල සංචිත ප්‍රෝටීන් විදිහට කේසින් බලා ගන්න පුළුවන්. පරිවාහක ප්‍රෝටීන් විදිහට හිමොග්ලොබින් තියෙන O2 හා CO2 පරිවහනය කරනවා. ඊට තවත් පරිවාහක ප්‍රෝටීන් තමයි මස්තු ඇල්බියුමින් කියන්නේ මේ දම්න පරිවහනය කිරීම සිද්ධ කරනවා. හෝමෝන ගත්තොත් එහෙම හෝමෝන ගත්තොත් ඉන්සියුලින් ග්ලූකගන් වගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම සිද්ධ කරනවා. සංකෝචක චාලක වගේ දේවල් කරන ඇක්ටින් මයොසින් කියන ඒවා පේශි තන්තු සංකෝචනය කිරීම සිද්ධ කරනවා. ආරක්ෂක කෘත්‍යයක් විදිහට ඉමුනෝග්ලොබින් ආගන්තුක දේහ ඉවත් කිරීම සිද්ධ කරනවා. හරිද? ඊළඟට අපි ඉතින් නියුක්ලියික් අම්ල ගැන කතා කරන්න. නියුක්ලියික් අම්ල සහ නියුක්ලියෝටයිඩ් ගැන කතා කරන්න. බලන්න නියුක්ලියික් අම්ල යනු මොනවද? ඒවට යන මුල්ද්‍රව්‍ය සහ වර්ග මොනවද කියලා හදේ. නියුක්ලියික් අම්ල කියන්නේ බහු අවයවයක වන අතර පොලිනියුක්ලියෝටයිඩ් ලෙස පවතිනවා. නියුක්ලියෝටයිඩ් ලෙස හඳුන්වන තැනුම් මේකකින් සෑදී ඇති මහා අණු සහ ජෛව බහු අවයවයක විදිහට අපිට මේ නියුක්ලියික් අම්ල හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේවේ සංයුතිය ගත්තොත් මහා අණු සහ වෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් කියන ටික අඩංගු වෙනවා. වර්ග තියෙනවා DNA ඩිऑක්සිරයිබෝස් නියුක්ලියික් අම්ල RNA රයිබෝස් නියුක්ලියික් අම්ල කියලා ආකාර දෙකක් අපිට බලා ගන්න පුළුවන්. නියුක්ලියෝටයිඩ් එක සංඝටක තුන මොනවද? නියුක්ලියෝසයිඩ් යනු කුමක්ද කියලා අහලා තියෙනවා. සංඝටක තුන තමයි පෙන්ටෝසීනි මෙතන මේ බලා ගන්න පුළුවන්. ඉන්න චුට්ටක් ඉන්න මෙතෙන් පෙන්ටෝසීනි නයිට්‍රජන් වස්තුව සහ ෆොස්ෆේට් කාණ්ඩය කියන එක තමයි සංඝටක තුන නියුක්ලියෝටයිඩ් එක සංඝටක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ නියුක්ලියෝසයිඩ් එක ගත්තොත් එහෙම නියුක්ලියෝසයිඩ් කියන එක ගත්තොත් එහෙම ෆොස්ෆේට් කාණ්ඩයේ රහිත නියුක්ලියෝටයිඩ්. දැන් මෙතන මේ තියෙන ෆොස්ෆේට් කාණ්ඩයේ රහිතව තියෙනවා අපිට කියන නියුක්ලියෝසයිඩ් කියලා. ෆොස්ෆේට් කාණ්ඩ රහිත නියුක්ලියෝටයිඩ් වෙන. උදාහරණ විදිහට ඇඩිනොසින් ගුවනොසින් වගේ උදාහරණ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් අහලා තියෙන පෙන්ටෝසීනි වර්ග දෙක කුමක්ද? ඩිऑක්සිරයිබෝස් සහ රයිබෝස් අතර වෙනස කුමක්ද කියලා. උත්තරේම දීලා තියෙන ප්‍රශ්නේම පිළිතුර තමයි සීනි වර්ග දෙක ඩිऑක්සිරයිබෝස් සහ රයිබෝස් තමයි තියෙන්නේ. ඩිऑක්සිරයිබෝස් වල රයිබෝස් වලට ඔක්සිජන් පරමාණුවක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා නයිට්‍රජන් බස් වල ප්‍රධාන කාණ්ඩ දෙක සහ ඒවට බස්ම මොනවාද කියලා. පියුරින් පිරිමිඩින් කියලා ආකාර දෙකක් තියෙනවා. පියුරින් ගත්තත් වලලු දෙකක් සහිත ප්‍රමාණය විශාලයි. බස්ම ගත්තත් ඒ බස්ම තියෙන ඇඩිනින් ගුවනින් කියන ටික. පිරිමිඩින් කියන එක ගත්තත් එක් වලයක් තමයි තියෙන්නේ. එක් වලයක් සහිත කුඩා තමයි මේ පියුරින් කියන එක විශාලයි. පිරිමිඩින් කියන එක කුඩායි. එක් වලයක් තමයි තියෙන්නේ. අර එකක් තියෙනකොට අපි කියනවනේ කුඩායි කියලා. ඒ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ බස්ම ගත්තොත් තයිමින් යුරැසිස් සහ සයිටොසින් තියෙනවා. බලන්න මේ බස්ම AGTUC යන අකුරු වලින් සංකේතවත් කෙරේ කියලා දීලා තියෙනවා. බලන්න ඊළඟට දීලා තියෙනවා නියුක්ලියික් අම්ල වලට ආම්ලික ස්වභාවය ලබා දෙන්නේ කුමන සංඝටකයේ මගින්ද කියලා.
ඔන්න පිළිතුර දීලා තියෙනවා ෆොස්ෆේට් කාණ්ඩය මගින් තමයි නියුක්ලියර් අම්ලයට ආණ්වික ස්වභාවයක් ලබා දෙන්නේ. ෆොස්ෆේට් කාණ්ඩය මගින්. ඊළඟට අහලා තියෙනවා නියුක්ලියර් අම්ල සෑදෙන ආකාරය. ෆොස්ෆොඩයිස්ටර් බන්ධන ගැන පැහැදිලි කරන්න තමයි දැන් තියෙන්නේ. පැහැදිලි කරන්න කියලා. එක නියුක්ලියෝටයිඩ් එක ෆොස්ෆේට් ඇති OH කාණ්ඩයක් වෙනත් නියුක්ලියෝටයිඩ් එක පෙන්ටෝසීන් තුන්වන කාබන් පරමාණුවට සම්බන්ධ OH කාණ්ඩය අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාවක් මගින් ෆොස්ෆොඩයිස්ටර් බන්ධන සාදයි. මේ අරහා නියුක්ලියෝටයිඩ් මිලියන ගණනක් සම්බන්ධ වීමෙන් පොලිනියුක්ලියෝටයිඩ් දාම සීනි ෆොස්ෆේට් එකකල පුනරාවර්තන රටාවක් සහිත පිටකොන්දක් සෑදෙනවා. DNA සහ RNA අඩංගු නයිට්‍රජනීය භස්ම මොනවද කියලා හදන DNA අණුවේ තියෙන ඇඩෙනින්, තයමින්, ගුවනින් සහ සයිටෝසින් කියන ටික, RNA අණුවේ තියෙන ඇඩෙනින්, ගුවනින්, සයිටෝසින් සහ යුරැසිල් කියන ටික. ඊළඟ ප්‍රශ්නය හදනවා DNA අණුවේ ව්‍යුහය ඔච්චන් සහ ක්‍රික් ආකෘතිය කෙසේද කියලා. බලන්න මෙතන මේ දීලා තියෙනවා DNA අණුවේ ව්‍යුහය ඔයගලන්ට බලා ගන්න පුළුවන් නේ. DNA සහ RNA වල ව්‍යුහය. බලන්න DNA අණුවේ ව්‍යුහය ගත්තොත් මේ වොට්සන් ක්‍රික් ආකෘතිය කියලා අපි එකට කියන්නේ. මනක් කල්පිත අක්ෂයක් වට සර්පිලාකාරව සැකසුණු ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සෑදෙන ද්විත්ව හෙලික්ස් ආකාර ද්විත්ව හෙලික්ස් ආකාර ව්‍යුහයකට අපි කියනවා මේකේ ව්‍යුහය බලා ගන්න පුළුවන්. හරිද? එකිනෙකට විරුද්ධ දිශාවට දිවෙන සීනි ෆොස්ෆේට් පිටකඳු දෙක ප්‍රතිසමාන්තර කියලා අපි හඳුන්වනවා. හෙලික්සේ පිටතට සීනි ෆොස්ෆේට් පිටකඳු පිහිටන අතර ඇතුළතට නයිට්‍රජනී බස්ස පිහිටලා තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන්. හරිද? සයිටෝසින් ගුවනින් ඇඩෙනින් යුරැසිල් බලා ගන්න පුළුවන්. RNA හි නියුක්ලියර් අම්ල බස්ම බලා ගන්න පුළුවන්. DNA එකත් බලා ගන්න පුළුවන්. හරිනේ. ඊළඟ බස්ම යුගලන නීති අනුපූරක බස්ම යුගල සඳහන් කරන්නේ සම්පූර්ණ දඟරයක් තුළදී බස්ම යුගල ගන්න කීයද කියලා හදින්න. ඇඩෙනින් තයිමින් ගත්තොත් හයිඩ්‍රජන් බන්ධන දෙකක් තමයි සාදන්නේ. ගුවනින් සයිටෝසින් කියන දෙක ගත්තොත් හයිඩ්‍රජන් බන්ධන තුනක් තමයි සාදන්නේ. එක දඟරයක් සම්පූර්ණ කරන්න බස්ම යුගල 10ක් අවශ්‍ය වෙනවා. එක දඟරයක් ඉවර කරන්න. එක දඟරයක් ඉවර කරන්න තමයි බස්ම යුගල 10ක් අවශ්‍ය වෙන්නේ. මෙතන වලට බලා ගන්න පුළුවන්. මේක මෙතන තමයි තිබෙන්නේ. හරි. ඒක සම්පූර්ණ දඟරයක් මේ දඟරයක් ඉවර කරන්න සම්පූර්ණ බස්ම යුගල් 10ක් තියෙනවා අනිවාර්යයෙන්ම. DNA අනිවාර්යයෙන්ම කියන එක දඟරයක් තුළ බස්ම යුගල් 10ක් තියෙනවා. ඊට පස්සේ DNA වල කෘත්‍යයන් මොනවද කියලා අහලා තිනවා. DNA කෘත්‍යයන් විදිහට ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම සහ පාරම්පරාවෙන් තවත් පරම්පරාවකම තොරතුරු සම්ප්‍රේෂණය කිරීම. ඊට පස්සේ ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම කියන ඒවා DNA වල කෘත්‍යයන් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා RNA වල ව්‍යුහය සහ හියති බස්ම මොනවද කියලා. බස්ම ගත්තොත් RNA වල තියෙන යුරැසිල්, සයිටෝසින්, ගුවනින්, ඇඩෙනින් කියන බස්ම අඩංගු රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් සමන්විත සාමාන්‍යයෙන් තනිපට නියුක්ලියර් අම්ලයක් විසින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අනුපූරක බස්ම යුගලනේ RNA අණු දෙකක් අතර ඇතැම් අවස්ථාවලදී එකම අණුවක් තුළ සිද්ධ වෙන්න පුළුවන්. සිදුවිය හැකියි. ඊළඟට තියෙන සෛලවල ඇති RNA වර්ග තුන මොනවද කියලා අහලා තියෙනවා. පිළිතුරක් දෙනවා. පණිවිඩකාරක RNA කියන්නේ mRNA, messenger RNA කියනවා. මෙතන තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් messenger RNA. ඒවසේ ප්‍රවාහක RNA ප්‍රවාහක නෙවෙයි එතන සංග්‍රාමී ට්‍රාන්ස්ෆර් RNA කියන එක එතන වචන වෙනස් කරලා සංග්‍රාමී RNA දැන් tRNA ට්‍රාන්ස්ෆර් RNA කියන්න පුළුවන්. ඒක රයිබෝසෝමී RNA කියන්නේ rRNA simple R RNA රයිබෝසෝමල් RNA කියලා අපිට බලා ගන්න පුළුවන්. බලන්න RNA ව්‍යුහය සහ කෘත්‍ය වගුවක් ඔන්න දීලා තියෙනවා. බලන්න මෙතන පොඩ්ඩක් අර පටලවලා වගේ තියෙනවා. හරි කමන්නේ බලමු. RNA වර්ගය ගත්තොත් එහෙනම් පණිවිඩකාරක RNA mRNA ගත්තොත් එහෙනම් ව්‍යුහය ගත්තොත් රේඛීය අණුවක් සාපේක්ෂව සෛල තුල අඩුවෙන්ම පවතින RNA වර්ගය ඇහුවොත් එහෙනම් අපිට කියන්න පුළුවන් mRNA කියලා. මේකේ මේ මොකද්ද කෘත්‍යය ගත්තොත් එහෙම DNA වල ගබඩාවේදී ප්‍රවේණික තොරතුරු නයිට්‍රජන් බස්මාන පිළිවෙලක් ලෙස පිටපත් කිරීම සිදු කරනවා. නැස්ටි ප්ලාස්මිසින ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ රයිබෝසෝමයේ කියන තැන රයිබෝසෝමයට නැස්ටික සිදුරු හරහා ප්‍රවේණික තොරතුරු පරිවහනය කිරීම සිදු කරනවා. ඊළඟට ප්‍රවාහක RNA ප්‍රවාහකනේ සංග්‍රාමී RNA එකත් tRNA ට්‍රාන්ස්ෆර් RNA ගත්තොත් එහෙම කුඩාම RNA අණු වර්ගය රේඛීය නම් කුඩු තුනක් සහිත ව්‍යුහයක් සාදනවා. ඇමයිනෝ අම්ල සම්බන්ධන ස්ථානයක් සහ ප්‍රතිකෝඩනයක් කියලා එකක් තියෙනවා. හරිද? මෙතන දීලා තියෙනවනේ මෙතන. ඇමයිනෝ අම්ල සම්බන්ධන ස්ථානය ඔය එතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 3.5 ප්‍රයිම් කියලා එතන තන්ත දෙකක් තියෙන ප්‍රතිකෝඩනයක් තියෙනවා. ප්‍රතිකෝඩනය දීලා තියෙනවා. හරිද? ප්‍රතිකෝඩනයක් තියෙන. මේක මේ වැදගත්කම කෘත්‍ය විදිහට ගන්න පුළුවන්. ප්‍රෝටීන් සංශ්ලේෂණ සිදුවන ස්ථාන වෙත ඇමයිනෝ අම්ල පරිවහනය තමයි මේක කෘත්‍ය විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ රයිබෝසෝමී RNA rRNA ගත්තොත් බහුලම RNA වර්ගය තමයි මේක සංකීර්ණ වූ අක්‍රමවත් ව්‍යුහයක් තමයි තියෙන්නේ කෘත්‍ය විදිහට පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථාන සපයනවා. බලන්න දැන් මෙතන මේ සංසන්දනාත්මකව බලන්න පුළුවන්. දැන් අඩුවෙන්ම තියෙන එක මොකක්ද ඇහුවොත් mRNA ඊට පස්සේ වැඩියෙන්ම තියෙන එක ඇහුවොත් එහෙම rRNA තමයි බහුලවම අඩංගු RNA වර්ගය. ඊට පස්සේ පොලිපෙප්ටයිඩ් දාම සෑදීමේ ස්ථාන සපයන එක මොකක්ද ඇහුවොත් රයිබෝසෝමී RNA ඔන්න විදිහට වගුවක් දීලා තියෙනවා.
ඊළඟට අහතිනවා දීලා තියෙනවා DNA සහ RNA අතර වෙනස්කම් වගුවක් වන දීලා තියෙනවා සංසන්දනාත්මක ලක්ෂණය DNA RNA වන දීලා තියෙනවා. පට ගන්න අඩංගු නයිට්‍රජන් බස්ම සහ අඩංගු පෙන්ටෝස් සීනි වර්ග වන දීලා තියෙනවා. පට ගන්න ගත්තොත් DNA වල දිත්ත පට අණුවක් RNA ගත්තොත් තනි පට අණුවක්. ඊට පස්සේ මොනවාද අඩංගු නයිට්‍රජන් බස්ම ගත්තොත් ඇඩිනින් තයිමින් ගුවනින් සහ සයිටෝසින් කියනවා. තයිමින් සහ යුරසිල් අඩංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ RNA ගත්තොත් ඇඩිනින් යුරසිල් ගුවනින් සයිටෝසින් තියෙනවා. යුරසිල් සහ තයිමින් ඒකෙත් නැහැ. ඊට පස්සේ බලන්න මේ අඩංගු පෙන්ටෝසින් වල ඕන බලාගන්න පුළුවන් ඩිऑක්සි රයිබෝස් කියන දෙක තියෙනවා. ඊට පස්සේ බලන්න නියුක්ලියෝටයිඩ් අම්ල වලට අමතරව ජීවිත වල අඩංගු වන අනෙක් නියුක්ලියෝටයිඩ් වගුවක් දීලා තියෙනවා. නියුක්ලියෝටයිඩ් කෘත්‍ය සහ ඔන්නෝම දීලා තියෙනවා බලන්න. ATP ගත්තොත් සර්වත්‍ර ශක්ති වාහකය තමයි ATP කියන්නේ. අපි කියනවා එහෙම. NAD කියන්නේ සහ එන්සයිම් කෘත්‍ය ගත සහ එන්සයිම් ලෙස ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඊට පස්සේ NADP කියන එක ගත්තොත් එහෙම NADP ගත්තොත් එහෙම සහ එන්සයිමයක් ලෙස ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඊට පස්සේ FAD කියන එක ගත්තොත් එහෙම සහ එන්සයිමයක් ලෙස ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. අපිට දැන් මේ මෙතනට එනකොට කොටස අපි ඉවරයි. දැන් ඊළඟට අපිට තියෙන්නේ සෛලී සංඝටක සෛලී සංවිධානය ඒ ටික කතා කරන්න. ඒ ටික කතා කරලා අපි ඉතරට වැඩේ කරගෙන යන්න. මේ පාඩම සම්පූර්ණයෙන්ම මෙතන මේ කොටසෙන් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් ප්‍රශ්න වලින්ම සාකච්ඡා කරලා අවසන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ කොටස් ටිකත් හිමින් සැරේ බලාගෙන යන්න. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් කට් කරනවා. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.